ඔයාගේ පණ්ඩියේ බබා හිටපු විදිහටම බබාව ලස්සනට නිදි කරලා තියන්න බබාගේ කොට් එක ඔයාටම හදාගන්න පුළුවන්. ස්ටාෆ් එකත් එක්ක එකතු වෙලා ඒක හැමදාම ඔයාම කරන්න. බබාගේ ඇඳුම් ඔයාටම ලස්සනට අඳලා තියන්න පුළුවන්. ඩර්ටි වෙච්ච නැපීස් ඔයාටම මාරු කරලා අලුත් නැපීස් දාලා බබාව හොඳට සනීපට තියාගන්න පුළුවන්. බේබි කාමරේ බබා ඉන්නකොට බබාට වේදනාකාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරියට කටු දානවා, ලේ ගන්නවා වගේ. ඒ වෙලාවට ඔයාට ඔයාගේ බබාව සනසවල තියාගන්න පුළුවන්. එතකොට යාට කැක්කුම දැනෙන එක අඩු වෙනවා. බබාට කිරි දෙන එක නම් ඔයාගේම රාජකාරියක් කරගෙන යන්න පුළුවන්. බබා මව් කිරි උරලා බොන්න පුරුදු වෙනකල් බටයකින් කිරි ලබා දෙන්න පුළුවන්. මේක ස්ටාෆ් එකත් එක්ක එකතු වෙලා ඔයාට කරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කප් එකකින් කිරි දෙන්න පුරුදු වෙලා බබාට හොඳින් ෆීඩ් කරගෙන යන්න පුළුවන්. වගේම බබාට බෙහෙත් වර්ග, සිරප් වර්ග, විටමින් වර්ග ලබා දෙන එක ඔයාටම කරන්න පුළුවන්. ඔයාගේ උණුසුම බබාට ලැබෙන විදියට කැන්ගාරු මව් සුරකුම ලබා දෙන එක ඉතාම වැදගත්. ඒක බබාටත් හරිම සතුටක් ගෙන දෙනවා, ඔයාටත් සතුටක් ගෙන දෙනවා. ඊට අමතරව බබාගේ සංවර්ධනය දියුණු කරන්න තව ක්‍රියාකාරකම් ගොඩක් ඔයාට කරන්න පුළුවන්. මේ බලන්න බබාට කිරි බොන්න පුරුදු කරගන්න විදියට, බබාව ස්ටිමියුලේට් කරන විදිය. මේ බබාගේ විෂන් එක එහෙම නැත්නම් පෙනීම දියුණු කරන්න පුළුවන් ඇක්ටිවිටීස්. හැමතිස්සෙම බබත් එක්ක කතා කරන්න, සින්දු කියන්න. මේත් කරන්න හදන්නේ බබා ඔයාගේ පණ්ඩියේ ඉන්නකොටම බබාට ඒ දැනෙන ආකාරයට අපි බබාව සොලවලා ඒ සංවේදනයන් බබාට ලබා දීම. මේක පොඩි එක්සර්සයිස් එකක්. මේවත් ඔයාටම ඉගෙනගෙන කරන්න පුළුවන්. ඔයාගේ බබාගේ තත්ත්වය ගැන ඔයාට කියලා දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් අපෙන් අහලා දැනගන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න, ගැටලු අපිත් එක්ක කතා කරන්න කොයිම වෙලාවකවත් මැලි වෙන්න එපා. බබෙක් බේබි කාමරේ ඉන්න එක මනසට ලොකු පීඩනයක් කියලා අපිට තේරෙනවා. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා සතුටෙන් මේ ගමන යන්න පුළුවන්.